එහෙනම් ඒකින් වියදම අඩුයි. අස්වැන්න වැඩි මට ඒක. ඔයා තාමත් ලොකුව වියදමක් කරලා පොඩි ලාභයක් හොයන කෙනෙක්ද? මේ බණ්ඩක් වගාව මේනෝට මාස 2යි දවස් 5ක බණ්ඩක් වගාව තමයි මේ තියෙන්නේ. ඊට කලින් මම මේ වගා කරද්දි මම යූරියා වගේ පොහොර තමයි භාවිතා කරේ. නමුත් මම මේකට මට පොහොරයක් හම්බුණා සාර පොහොර කියන පොහොර දියර එකක්. මේ පොහොර දියර මම භාවිතා කරේ මේකට මම එකපාරට වෙන්දට දානවා යූරියා මිටියක් වගේ තමයි මේ කැලේ මම දාන්නේ. වියදම 80%කින් අඩු කරලා ආදායම 50%කින් වැඩි කරගෙන ලාභය 3 ගුණයකින් වැඩි කරමුද? නමුත් මේ පාර මම දාලා යූරියා කිලෝ 20ක් වගේ පොඩි ප්‍රමාණයක් තමයි මේ බණ්ඩක් කරලා දාන්නේ. අද වෙනකොට දැන් අස්වැන්න නෙලනවා. හොඳම තත්ත්වය තියෙනවා. බණ්ඩක් කරලා කොළ පාටට ගහේ මල් එහෙම හොඳට අටගෙන පේන මැටි. හොඳට පේන මැටි. එහෙනම් මේ බණ්ඩක් කරේ සාර පොහොර කියන දියර පොහොර එක ඇත්තටම මට ඒක අහම්බෙන් වගේ තමයි හම්බුනේ. ඒක ඇත්තටම හොඳ පොහොර එකක්. පොහොර දියරයක් ඒක. එහෙනම් ඒකින් වියදම අඩුයි. අස්වැන්න වැඩි මට ඒක. එහෙනම් මේ කපන්න වඩා මට මේ කැලෙන් අස්වැන්න නෙලන්න පුළුවන්.